ඔයාගේ මයින්ඩ් එක නතර නොවී හිතනලද? මේ ක්‍රම පහ try කරලා බලන්න. ඕවර්තින්කින් නතර කරන ප්‍රැක්ටිකල් ක්‍රම පහක්. ඔයාට කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? රැට නිදාගන්න යද්දී හිත ඇතුලේ හිතන thoughts නතර වෙන්නේ නැහැ. එක ඩිසිෂන් එකක් ගැන අපු 100 වතාවක් හිතනවා. මම මෙහෙම කරා නම්? මම එහෙම කියන්න තිබුණා නම්? මෙහෙම හිතන එකට තමයි ඕවර්තින්කින් කියන්නේ. ඒත් ප්‍රොබ්ලම් එක මොකද්ද දන්නවද? ඕවර්තින්කින් කියන්නේ ප්‍රොබ්ලම් සොල්ව් කරන එකක් නෙවෙයි. ඒක ප්‍රොබ්ලම් ක්‍රියේට් කරන එකක්. ඉතින් අද මම කියන්නේ ඕවර්තින්කින් නතර කරන්න පුරුවන් ප්‍රැක්ටිකල් ක්‍රම පහක්. 1. ඇක්ෂන් ගන්න. ඕවර්තින්කින් වැඩිපුරම වෙන්නේ ඔයා ඇක්ෂන් එකක් ගන්නේ නැති නිසා. හිතනවා. ඒත් ඇක්ෂන් එකක් නැහැ. Remember this. Action destroys overthinking. ඔයාට ඩිසිෂන් එකක් තියෙනවා නම් පර්ෆෙක්ට් මොමන්ට් එකක් එනකන් කාලය නාස්ති කරන්න එපා. ස්මෝල් ඇක්ෂන් එකක් ගන්න. 2. worst case එක accept කරන්න. ඕවර්තින්කින් එකේ මූලාරම්භය තමයි බය. මේක ෆේල් වුණොත් මිනිස්සු මොනවා කියයිද? ඉතින් මොමන්ට් එකක් නවත්තලා ඔයාම ඔයාගෙන් අහන්න. worst case scenario එක මොකද්ද? බොහෝ වෙලාවට අපි හිතන worst case එක real life එකේ එච්චර dangerous නැහැ. 3. present moment එකට එන්න. ඕවර්තින්කින් වෙන්නේ අතීතය ගැන හිතද්දි නැත්තම් future එක ගැන බය වෙද්දි. ඒත් life එක තියෙන්නේ present moment එකේ. ඉතින් සමහර වෙලාවට ඔයාගේ mind එක reset කරන්න walk එකක් යන්න, music අහන්න, workout කරන්න. body move කරනකොට මනස සංසුන් වෙනවා. 4. thoughts ලියන්න. mind එක ඇතුලේ සිතුවිලි අවුල් සහගතයි. ඒත් මොනවා හරි ලියද්දී ඒව ක්ලියර් වෙනවා. ඉතින් ඕවර්තින්කින් වෙද්දී ෆෝන් එකේ නෝට්ස් එක ඕපන් කරලා ඔයා හිතන දේ ටයිප් කරන්න. ඔයාම සර්ප්‍රයිස් වෙයි ඔයාගේ thoughts කොච්චර සිම්පල්ද කියලා. 5. කන්ට්‍රෝල් කරන්න පුරුවන් දේවල් ફોකස් කරන්න. ලයිෆ් එකේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුරුවන් දේවල් ටිකයි. ඒත් ඕවර්තින්කින් වෙද්දී අපි ફોකස් කරන්නේ කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් වලට. people's opinions, future events, unexpected problems. Instead, ඔයාට කන්ට්‍රෝල් කරන්න පුරුවන් දේවල් ફોකස් කරන්න. ඔයාගේ effort, ඔයාගේ habits, ඔයාගේ decisions. Remember this. Overthinking එක ඔයාගේ life එක protect කරන එකක් නෙවෙයි. බොහෝ වෙලාවට ඒක ඔයාගේ happiness එක හොරකම් කරන එකක්. ඉතින් අදින් පස්සේ හිතන එකට වඩා action ගන්න. එතකොට ඔයාගේ mind එක slowly free වෙනවා. තවත් මේ වගේ ජීවිතයට වැදගත් දේවල් දැනගන්න අපගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක්, comment එකක් බාගෙනම යන්න.